තමන් ගැන තමන් නැගිටලා ඔඩියන්ස් එකට අඳුන්වලා දෙන්න ඕන තනි වචනකින්. සුවිශේෂී, පරිත්‍යාගශීලී, ක්‍රියාශීලී, කාරුණික, මිත්‍රශීලී, නිර්මාණශීලී, පරාර්ථකාමී, පණ්ඩායනශීලී, අමත, ගුණ, සාහිත්‍ය, ඊකරු, ඥානවන්ත, ක්‍රියාශීලී, සමාජශීලී, විශිෂ්ට, ආර්යශීලී, වේගවත්, නීතිගරුක, අහිංසක, බුද්ධිමත්, ඒකපාරයි, වෛශීලී, ධෛර්යවන්ත, නිර්මාණ, විශීලී, මොනවද කරේ? දැන් මේ ඕගොල්ලන්ට ඇක්ටිවිටි ආශ්‍රයෙන් කරේ ගොඩාක් බැරෑරුම් දේවල් ඒත් සරලව සැහැල්ලුව ඔයගොල්ලන්ට කියලා දීපු එක. නායකයෙක්ගේ තියෙන්න ඕන මූලික අවශ්‍යතාවයක් තමයි කොහොමද sannivedanaya කරන්නේ, sannivedanaya ආරම්භ කරන්නේ කොහොමද, sannivedanaya දුර්වලතා හදාගන්නේ කොහොමද කියන එක ගැන දැන් මම කතා කරේ කමියුනිකේෂන් ගැන. තමන් යන මඟ අරයි යන්නේ කොහොමද කියන එකට අවශ්‍ය කරන භාෂාව සහ භාෂාව හසුරවන විදිහ ගැන මූලික ආරම්භයක්.
කොහොමද සක්‍රියව සවන් දෙන්නේ කියන එක මිස්ටි ගන්නවා. ගැටුම් නිරාකරණය කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගත්තා. යා පොඩි කාලේ යනවා. ලෝක කාලේ යනවා. මේ පොඩි කාලේ යනවා. වැඩසටහන කී වෙනක යනවාද? අපි ලකුණු දෙනවා මේකට. හරිද? එකේ සක්සස් වෙනවා එක්කෙනෙකුට පහක් දෙනවා. හරි හරි අවුට්. 27 ගරුතර මහා සංගීතඥයින් අවසරයි. ඒ වගේම ගරු නියෝජ්‍ය විභාගපති තුමියන්ගෙන් හා තුමන්ගෙන්ද මාදයාබර ගෞරවනීය ගුරුවරුන්ගෙන් ගුරුමාපියවරුන්ගෙන්ද මාදයාබර වේල්ස් ගුරුවරුන්ගෙන්ද අවසරයි. ඉතින් ගින්දර මැව්වේ පත්ති නිලෙයෝ ගිනි කෙලි ඉතින් අද දවසේ අපි සූදානම් වෙන්නේ එවැනි ගිනි කෙලි සංදර්ශනයක් නවයේ අපේ ශ්‍රේණි නායක වැඩමුළුවේ ශ්‍රේණි නායකයින් පුහුණු කිරීමේ වැඩමුළුවේදී මේ සූදානම් වන්නේ එවැනි ගමත් අති උත්කර්ෂවත් සමාරම්භයේ සංගීතවත් කරමින් මේ අති උත්කර්ෂවත් ගිනිමෙල සංදර්ශනය ආරම්භ කිරීමටයි. එහෙම නේද? ඔව් විනු. ඉතින් කියනවා නම් අපි අද දවසේම කරපු වැඩ කටයුතු වල එකතුවක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ගීත ගායනා කිරීම වගේම නැටුම් ඒ වගේම නාට්‍ය ඒවත් අපි දැන් මේ වෙනකොට අපේ කණ්ඩායම් තුනම ලෑස්තිලා ඉන්නවා ඒවා ඉදිරිපත් කිරීමට. ඉතින් විනු ඔව් දිනේෂ්. ඉතින් කණ්ඩායම් තුන Golden Kings, Werewolves සහ Blood Brothers කියන කණ්ඩායම් තුනක් තමයි අද දවසේ අහවල සභි තෝරාපත් කරලා තියෙන්නේ කණ්ඩායම් තුන ලෙස. ඉතින් මේ සූදානම අපේ කණ්ඩායම් වල නායකයන්ගේ සුභාශිංසනය මෙම ගිනිමලේ වෙත දැක්වීම සඳහා ඉතින් ආරාධනා කරනවා කණ්ඩායමේ නායකයන් තුන්දෙනාට ඉදිරියට පැමිණෙන ලෙස අපගේ ගිනිමලේ වෙත සුභාශිංසන එක් කිරීම සඳහා. අවසන් ගිනිමැල උත්සවය සඳහා අපේ බ්ලඩ් බ්‍රදර්ස් කණ්ඩායමේ සුළුසුළු සුබ පැතුම්. මේ ගිනිමලේ ගල්තුලිකමට අති උත්කර්ෂවත් අවස්ථාව. ගිනිමැලෙන් එකමුතු බව සංකේතයක් වෙනවා කියලා මම නන්නේ. ඔව් දිනේෂ්. අපි කතා පොත්වල අහලා තියෙනවා සමහර කැම්ප්ස් වගේ තැන්වල ගිනිමල ගැන සතුටුලා සංගීත උත්සව අවස්ථාවක සමහර ඉතිරික විද්‍යාලයේ මම කවුරුහරි ගිනිමලක් අත්දකින්නේ ගිනිමලක් අදින සිද්ධ කියන්නේ වෙන මේ වගේ කිවිදස් ඒ කාර්යයක් තිබෙන කෙනෙක්ගේ අද ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයේ මේ ගේම්ස් කියන විදිහට සූතිවන්ත වෙන්න. ඕනගයති රත්පැහැවිලිදති කනදුරු බිලවැටි එවෙති කමදසේ බාලයන්ගේ කුම්රක්ෂයන් වැඩසලා බය පතව් පුතා අපි තමයි
මේ රටේ බාලයෝ අපි තමයි මතුවට කලරතු මට පුරා දෙවමින් නොමුරාගෙන කලසේ නිවගේ මිනිසුන් අපි හොඳ දෙකම් නරක දේ අත්හරින් අප රටේ දියුණුව අපරම් නිදලු නරයති අපහැරිලෙති අනදුරු බිලවැටි වෙති සමදෙසේ පාලයන් නියුතුන් ලක්ෂණ ලෝකෙට වැඩසටහන නිදලු නරයති අපහැරිලෙති අනදුරු බිලවැටි වෙති සමදෙසේ පාලයන් නියුතුන් ලක්ෂණ ලෝකෙට වැඩසටහන පොඩි පැහැදිලි කිරීමක් කරොත් ඒක එක්තරා විදිහක ආදර්ශ කණ්ඩායම. ඒක අපේ කැලෑවක ඒගොල්ලෝ පාලනය කරනවා. ඉතින් ඒ පාලනයේදී ඒගොල්ලන්ට භයානක සිදුවීම් සිදු වෙනවා. ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් අපි දැන් බලමු. One more time. අනේ බඩවල අමතක කරන්න එපා. ආයෙත් එන්න. හරිද? එයා. මාර වදුරුඩියක් කියන්නේ. ඕ ඒක තමයි. අනේ මට හොදලම මාන්ති පොඩ්ඩක් නැවතෙමුකෝ. බෑ තර පිස්සුවක් තව කිලෝමීටර් ගානක් හරිද කියලා. උඹ නාදිනේ තව ඉඩ අවසරයි දෙන්නේ. අර මොකද? මගේ දාක්කෝ ඇතුළට යන්නේ. මට වලින් වෙන්න බඩු වෙන්න.
ඉක්මනට ඔය යන්න බලන්න. දක්කලා. දැන් මේ කොහෙද ඉන්නේ? අපිට අතරමං වෙනවා තින්නේ. අටේ සංසුනෙන්න අපි පොඩ්ඩක් සිටියමින් හරියට ඉන්න පොඩ්ඩක් අතරමං වෙලා තියෙන්නේ. අපි හිමීට කෝල් මගේ දෙමු. හැමෝම නායකතුමා කියන දේ අහන්න. අයියෝ දෙයියන් අතරමං වෙලා. අයියෝ. අපි විදිහට අපි කොහොමද අපි කියන්නේ කොහොමද? පෙරම ගෙන්නේ. කට්ටිය පොලිමක් ඇතුලේ එන්න. අපි ගිනිමැන ගාවට ආවද? තව ටිකක් දුරයි. හරි බලමු යමු. මේ පාර නේද? ළඟයි දැන් ළඟයි. මේ තියෙන්නේ ගිනිමැලේ අපි හරිම දැනට ඇවිල්ලා. මම කිව්වනේ අපි සාගෙන් වැඩ කරලා අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. කිව්වනේ. එහෙනම් අපි ඇවිල්ලා තියෙනවනේ. අපි එහෙනම් ගමන සාර්ථකයි. අපි හොඳ චීරයක් දෙමු එහෙනම්. Okay, what are you made of? Who are we? Who are the champions? I can't hear you. One more time. ඉතින් අපිට අපේ ගමන සාර්ථක කරගන්න පුළුවන් වුණේ අපේ නායකතුමාගේ ගුණදක්නා නුවණ නිසා තමයි අපිට ගමන සාර්ථක කරගන්න පුළුවන් වුණේ. නායකයෙක්ගේ එක ගුණයක් තමයි දුරදක්නා නුවණ. සෑම නායකයෙක්ටම ඒ තිබිය යුතුයි. හරි ඉතින් බෙහෙවින්ම සූත්‍ර You know what the color of the sun? Who are we? Then what is our team name? One more time! අනවිදලා පොන්නේ පාට කරපු ඇවිදින ගිනි යව්වේ නිල් පාට ගල් තැලුම් මතු වුණු තාර වලින් රැව්වේ 550 ජාතකයම උන්ටයි බණ කිව්වේ පොළොවටත් නැඩිය බර උන්මයි පිළියට කර ගැව්වේ පිටුව පෙරළුවට සීතා පොත ගන්න වරාමා ඒ නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගන්න සීමා ඒ නටුව දැකලා චරිතය ලියන ගොඩක් උන්ට කෝමා මේ පපුව ඇතුලේ ශේගුවේරා ඔසුදලේ රාමා මේ පපුව ඇතුලේ ශේගුවේරා ඔසුදලේ රාමා සඳ මතින් නැවිද ගිය විටකදී ඉඳුවරනෙතු අතරේ කොඩි වැලේ ඉඳන් වල වෙනකන් තනියට හිටි මිතුරේ වැලි නොවේ හැමදාම පාවුනේ පොරි ටිකමයි වතුරේ මල ගමක වන කතා උන් ගැන කියුනේ මොන සුතුරේ දඬු මොනර පිටින් නිකිලිලා යන යකඩ හීන මළුවේ මල් පිපෙන වාර ඕමයිසි ගැන විසුවන දැලුවේ කුම්මිකට අපේ ඇත ඉඳන් මිතුරු සිනාලෙලුවේ අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ We are werewolves! We are werewolves! Who are we? Werewolves! Who are we? Werewolves! Give me W! Give me A! Give me A! Give me R! Give me W! Give me O! Give me O! Give me S! Give me S! W O N
වෙන වෙන්නේ බ්ලඩ් බ්‍රදර්ස් ලගේ ගීතය අසන්න. And who are the champions? I can't hear you. One more time. සීසි කඩ විසිරුණු සිතිවිලි ලියපු බුලේ නලියන පෙන කැටිවාගේ ඕ නැතිව වෙතනි පිසිතියම සිහින ආදරේක වැටුණා වාගේ ඕ නිමකුනේ මොහොතින් මොහොතට ගෙවෙන කාලය දැනෙනවා කාටත් එක විදිහට ගිනියම් මිර සඳ සිසිලස අතරේ ආනවා වෙනවා මේ අපි කවුරුද Iyakiloba situangala Ratare avana babalana babe api kauda Irabasayana gommanyame karuweka deka dilisena karu akase Udagala betani bisitiyam sina agarek ratuna bage Oni makune Mohotin mohotade gedena kale දැනෙනවා කාටත් එක විදිහට ගිනියම් මිර සඳ සිසිලස අතරේ අහනවා ඔයනවා මේ අපි කවුරුද ගිනියම් මිරව සඳ වංගල Ratare aana babalana me api kauda Giniyam mira sanda sisilasa Ratare aana babalana me api kauda Ogiya kiloba situangala Ratare aana babalana me api kauda Alright, thank you everyone, thank you. අපි ගොඩක් පොළ සන්නාදයක් ලබා දෙමු ඔවුන් වෙත. ඒ කියන්නේ මේ ළඟට අපි සූදානම් වෙන්නේ ඒ තම සුවිශේෂී අංගයකට. Camping trip එක තමයි ඊට පස්සේ කැම්ප් කරන තරක් අපිට හම්බුනේ ඊට පස්සේ කැම්පින් කරනවා අංකල් මේ අපි මගේ ආච්චිට මේ කතාව අපි මේ කැම්පින් ට්‍රිප් එකක් ගාව ස්කවුට් ලගේ හොයනකොට දැන බහලා
ඉතින් මේ තැනක් නැහැ කැම්ප් කරන්න මෙතන විතරයි දැක්කේ. අනේ ප්ලීස් අපිට මෙතන කැම්ප් ගහන්න දෙන්න. ඔබට මගේ රඟපෑමේ ශක්තිය ගායි. මට හරිනම් බෝඩ් එකක් කරනවා මන්ද ජෝජීද මොකද්ද රයිගම් හරි හරියෝ. කියන්න දෙන්නේ නෑ නේද ඉතින් හරි මේ දැන් කැලෑ ඇතුළටම ආවා. අර ගොල්ලන්ට හොයාගන්න බැහැ. ඉවරයි කිව්වොත් බුදුරෙන් නැහැ. පාපු කියලා කතාවද? ඔයගොල්ලෝ දන්නවද මට හાર્ඩ් වැඩ කරන්න බෑනේ. ඔයගොල්ලෝ දන්නවනේ මම පොඩි ඒක නිසා පොඩි කරන්න මම මෙයාට ඉතින් එහෙමද හරියට ඔයගොල්ලෝ කරගෙන පාපු කියලා සෙට් කරලා මම කතා කරලා මම යන්න බෑ. මේ අර හොඳේ ලස්සන බලන්නකෝ. පුතේ අද බ්ලඩ් මූන් එකක් කොහෙද රතු පාටයිනේ. ඒ වගේ නම් පේන්නේ ඉතින් රතු පාටට තියෙන බ්ලඩ් මූන් එක මිනිස්සු නැත්නම් අද රතු පාටයි කැප් එක. එහෙම දන්නේ. ඇස්ට්‍රොනොලොජි විදිහව දන්නේ නැහැ නේ ඇස්ට්‍රොනොලොජි ජී මොකක් කරේ. කොහොම හරි නේ. අවුල වැඩේ කරන්න ඔබට කියන්න. මට නැෂි. පුරාණ පායන රාත්‍රිවලදී ස්පෙෂලි රතු පාට හොඳයි පායන රාත්‍රිවල දේවු උල්ක මිනිසා ඔහු සාමාන්‍ය මනුස්සෙක් දවල් කාලයට පුරාණ පායනවත් සමග මේකේ අමුතු කතාවක් තියෙනවා. අර මේ මොකද්ද පුරාණ පායන දවස්වලට අර මේ මිනිස්සු වගේ ඉන්න කට්ටිය උරුගේ වෙනවලු. ගුරු කියන්නේ පහළ එහෙම වෙන්නේ නැහැ. මේ මොනවාදනේ දැන් වෙන්නේ නැත්තේ අර මොකද්ද channel එක පෙන්නන්න දැන් අර පුරාණ පායනකොට අර මොකද මේ වෙලා එන්න හැපි නැද්ද මොකද්ද ඒව ඇත්තද ඊයේ අපිට සිරමන් අවුරුදු 100ක් තපස් කරන නාගේ අයියෝ මේ කතාව මේ හැමදාම පුරාණ පායන දවස්වලට එන මුර්ගයන්වල මේ වගේ කරන්නේ. වා බොරු කතා. හෙලෝ. මේ ඉතින් මොකද? අතුරු තැන්වලදී ඉන්න පුළුවන් කට්ටිය. මොකද? කවුද මේ? කිල්ටන් කරලා තියෙන්නේ. අවුද කරන්නේ ඒගොල්ලෝ කිරි වැඩ ගහන්නේ. කිල්ටන් කරලා තියෙන්නේ. ඔයාගේ කලාවද නේ? බුද්ධි. අපි ඉතින් වරජිනියද? අම්මාණක් විතර ජීවත් වෙනවා. ඔව්. අම්මා ජීවිතේ තමයි. හරි. දැන් ඔයගොල්ලෝ කොහොමද මේකට ඇතුළුනේ? ඒක තමයි ඉන්නේ සත්තු වගේ වෙන්නේ. Hippopotamus and giraffe. හරි මේ කරුණා කරලා අපි අවසර දින අපි ස්කවුට්ලා අපි ගාඩ්ගෙන් අවසර අරන් ආවේ ඔයගොල්ලන්ට ෂූ වෙන්න පුළුවන්. ෂූ. අය ඒක කමන්නේ. ඒක අපි කරන්නේ. අපි අර කියලා ගිලි. ඔය බාබිකියු වල තියෙන කැලේ අපි මේ සත්තුන්ට දාන්න මේ ඔරිජිනල් 200 කැරට් ස්ටේක් ගෙනාවෙන්න. සත්තුන්ට දාලා විශ්වල්. හරි. අපි මේ මොකක්ද කරගෙන යන්නේ? හරි බයි. ෆිෂ් ඕල්. මේ තාකල බාබිකියු ගන්න. ඒක රසපාටයි. කරනවානේ. මේ ඇත්තටම මේ වගේ කලාවල මුර්ග මිනිස්සු මොකටද? ව්‍යාවුල්ෆ් ඉන්න බැරිද? ඉන්නවා. ඔයා තමයි මේක ඉන්න ව්‍යාවුල්.
ආයෙත් පුළුවන් නම් කියනකො රුවා. පිස්සුනේ. ඒ කවුද? අනේ මේ මොනවද කියන්නේ? අපේ නටේ අවසාන දෙකක්වා ළඟදලා ඉන්නේ. දැන් මේ ළඟ දවස. අපෝ ඇවිල්ලා. මම මුළු රැම ගැන දුරු හිටියේ. ෂිට්. බාබා කිව්වා මේ ඉන්නේ ආවෙද බැන්නේ කෑම එක මෙහෙමයි උනේ. සුළි සුළු කක් ඇවිල්ලා ගහගෙන ගියා. අල්ලගන්න බැරි වුණානේ. හරි හරි ටික අපි යන්න. අර මේ ළමයි ටික දැන් මේ කියන හරි. ඊයේ පිටියේ ඔය දැන් පොතේ ඉවරයි. මේ හරි බාබු කිව්වට ඔක්කොම ගන්නකො යන්නේ. මෙන්න මේ වෙන්න. මේ ලිම්බි කොටක් නැද්ද? අපිට මොකෙද්ද මන්ද සති කනේ මන්ද? මොකෙද්ද නෑ මම එක්ක තියනවා. පුඩු මොහොතට හිටයි. හරි මේ ඇත්තටම මොකේ කරසරි බලන්න කරපු වැඩේ. අද ඉවරයි මම. ෂිට්. අයියෝ බලන්න මොකක්ද කරාද? ඕමෙන් පිටිපස්සෙන් යන මොකද කාපරි ඔබ එකත් ඔක්කොම කාලා අපි පන්නගෙන ගිහින් නිකන් කල්ලාන තුල දිව්වා. හරි මේ ඒකනේ මේ සෝරි ඊ අපි චුට්ටක් නාර විදිහට කතා කරන්නේ කමන්නේ අපි එනවා බාබිකියෝ දාමු ඔයගොල්ලොත් කමන්නේ හරි බැලකනේ ඔය අද පුරහන් පාලනේ ඔයාගේ අර කවුරුරේ මට තියෙන චුට්ටක් කරන් ඉන්නකෝ ඔයා කම්මැලි නේ යාගේ වැඩේ මොකක් කියන එක තමයි අපි බාබිකියෝ ගන්න නේ මම කන්න හරි ඉන්නවානේ මොකෙද චුටි එන්න එපා ශාබිනු તો කවුද එන්නේ ශාබිනු ओके ශාබිනු පිටින් සුදි ඔබ සමට එකම කසාය මම දෙන්නේ කසාය මේ ඊචෝ අද නම් කොහොම හරි වෙදකම් තුනක්වත් අඩුම තරමේ කරගන්නවා හරිද ඒක නම් හරි වෙද මාත්‍යෝ බුදු අම්මෝ වෙද මාත්‍යෝ මට බඩේ ලෙඩේයා බෝලද නෑ මේකයි කරන්න ඕනේ ඇලි එලිපේ කියන්නත් අමතුනා ඇලිය හරි අපි ඔයාට හදලා දෙන්නම් එකම තෙලයි ඉුව ගමන් හරි සුති අර ආපේ අංගලගෙන ආවෙද මාත්‍යෝ ඔයාගේ නම
මගේ නම චන්ද්‍රපාල. චන්ද්‍රපාල මහතාට කිම්බිනිද දෙන්න දෙනෝ බඩේල දේශුව වෙන්නට මෙන්න දෙනෝ අයිමු දෙන්න දෙනෝ බඩේල දේශුව වෙන්නට මෙන්න දෙනෝ දෙන්න කුප්පිය මේකෙන් හැමදාම මූඩියට එකක් පොන්න ඕන උදේ හවස ස්තුති. එනම් මම යනවා. එහෙමයි විද මහත්තයා අපිට මොනවාරි අමතක වුණාද පාඬුරු පාඬුරු අමතක වුණා තමුන්ට සමා වෙන්න කීයද? ඕගොල්ලෝ මාර මිනිස්සුනේ අර පොඩි කසායට 5000ක් ගන්නවා කියන්නේ. බෙදාට 500යි මට 4500යි බෙදෝ 500 ඔයා ඉතින් මට හැමදාම උදව් කරන එක්කෙනානේ මෙන්න 100ක් අන්න ඒ බොහොම ස්තුතියි මේ පළවෙනි වේට බෙදා ලෙඩේ නම් හරි කොහොම හරි අද දවසේ වෙදකම් තුනක්වත් කරගන්න ඕන ඒකට 15000 හරි අම්බෝ මොකද අනාදින තදෙද්ද කොහෙද අම්බෝ වෙද මහත්තයෝ සතාරමේ අම්බෝ වෙද මහත්තයෝ මට ඉසේරුදාව ඇදිලා ඉන්නේ ඉසේරුදාව ඉතින් ඕක මහ ලොකු ප්‍රශ්නයක්ද වම්බු එදා කිව්වනම් ලෙඩ ඕන එකක් ආයි දෙනාම තමයි ජීවිතාට නම් මට අමාරුව තියෙන්නේ හරි මේ කිච්චෝ අපි අලුතෙන් දෙලා හදමු ඔළුවේ අමාරුව අර හැලියට දාන්න අලුතෙන් ගෙනාපු ගස් වල කොළ ටික. උකනේ වැඩි වෙලාවක් කියන්නේ යන්නේ. ඔරුවල ඉඳින්න අඩු වෙනකම්ම ඉන්න පුළුවන්. හරි වේද මාත්‍යෝ කොළ ටික දැම්මා. හරි. මේ ඔය ළමයා සල්ලි දුන්නා නම් ඒ සල්ලි ගන්න මුලින්ම පිටිට අරගෙන බලන්නේ ඒක. අර හැරෙන්නේ නැත්තම් ඉන්නෝමින චිත්තාවටම සුවයි. ඔරෙන්ඩි දිනනද? තියෙනවා. ඔරෙන්ඩි. ඔයි. ඔය ළමයාගේ නම තිරිපාල. තිරිපාල. හරිද? මතුරමු. දෙන්න දෙනෝ. පතරේ ඉසේරු ඉසේලා දෙන්න දෙනෝ ඉසේරේ දේශුව වෙන්නට මෙන්න දෙනෝ අයියමු දෙන්න දෙනෝ ඉසේරේ දේශුව වෙන්නට මෙන්න දෙනෝ මේ තෙල් කුප්පිය නිනම ගොයින් එන්න බොහොම ස්තුතියි ගොයින් එන්න බෑනේ හිච්චෝ ගොයින් එන්න බෑ කොහොම දන්නේ ගානනේ මේක හදන්නේ විනාඩි 5ක් කියා දෙව. ඒ වුණාට ඒකේ ක්වොලිටිය වෙන කෙනෙකුට ගන්න බෑ. මේක අපිම දෙන දෙලා. මගේ කොලයක් ගන්නෑ. ඉතින් මොකද ඔෆ්සෙට් එකක් ගෙවන්නේ. ක්‍රෙඩිට් කාඩ් වගේ කාඩ් පේමන්ට් තියනවද? කාඩ් පේමන්ට් දෙන්න පුළුවන්. නැත්නම් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් දාන්න. ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් දෙන්න පුළුවන්. නෑ බෑන්ක් account එක. බෑන්ක් account එක ඕනේ එකට දාන්න. QR එක දෙන්න. අන්න ෆෝන් එක දාලා. මෙන්න බලන්න 5000 යනවා. 5000 සෙට් එකක්. එහෙනම් මම ගොයින් එන්න. මට යන්න කලින් කියනවා මේක පාවිච්චි කරන්න විදිය. ඔළුවට බින්දුව දාන්න ඕන. මේ හිත ගන්නවා. හිත හැමතිස්සෙ පාවිච්චි කරන තෙලනේ. ඔව් ඕකට නිතරම උව වෙනවා. මේක හදිස්සි හරි වැඩ කරේ නැත්තම් වැඩ කරේ නැති මොකද 5000 හම්බෙන්නේ නැහැ. වාට ගෙදරට වෙලා ඉන්නේ මේ ඔළුව දෙදින්න හොඳ වෙනකම්. මාර කතාවක් නේ. හරි. මං යනවා යන්න. 10000යි. මේ අද නම් නියමෙටම වැඩේ යනවා. හරිද? ආව එක්කෙනෙක් ආවොත් අනේ කසයෝ. අන්න සාත්තේ නියමයි. එද මාත්‍යෝ. අනේ ඔක්කොම එකම කහනවනේ. ලං වෙන්න එපා. බැක්ටීරියාවක් වෛරසයක් අනේ වීරයක් ළඟට එන්න එපා. මොකද ඇහුනේ? අපි පඳුරක් අස්සේ හිටියේ.
මොකද්ද පඳුර? ඒක වැඩක් නෑනේ මම දන්නෙත් නෑ. මේ අර කසනකට දෙන්නක් ඉන්න. අපි තාම කසනකට හැදුවේ නෑනේ. මං දන්නවා උඩ ගහ. තම මට මතක නෑ මොන පිළියද. දන්නවා. මේ ගඟ ලියනවා දම් පිළිය. දම්පිය නෙමෙයි. මේ සුදු නෑ. පාටක් එක්ක මොකද්ද මේ? දන්නවා. අනේ වෙද මාතෝට අග්ගා දෙන්න. දන්නවා. පිළිය කහ පිළිය. අන්න හරි කහ පාට බිලිය නෙමෙයි කහ බිලිය. කහ බිලිය අනේ පාට. බොහොම ස්තුතියි වෙද මාතෝ. ඒ පඳුර දාගත්තා නම් ඇටි ඔය කසන තැන් වල ආයේ දේනි ස්ටාර්ට්ම සුවයි. ඕන තැනක ගන්න පුළුවන්ද? ඕන තැනක ගා ගන්න. අනේ සෝයි. අනේ සෝයි එහෙනම් දෙන්න ඔයද මාතෝ කියවෙන්නේ. අනිගාව නෑ කැලේට ගිහිල්ලා හොයා ගන්න ඕන. මාර වෙද්දුනි මු. පඳුරු. පඳුරු ඒ තුනල කඳුරු ගන්න. අපි කිව්වේ හොඳ වෙදක් නේ. අනේ මේ වෙද මහත්තයෝ ඒව සල්ලි දෙන්න බෑ අපිට. 3000යි ගාන. ඕනනම් 1000 දෙන්නම් උපරිමේ. නෑ කමක් නෑ. 1000 දෙන්න 1000. එක 500ක් දෙන්න. නෑ නෑ 1000යි. 500යි දෙන්නේ. 1000යිනේ. 1000යි. හරි 1000 දෙන්නයි මාතෝ. ඔයා 500ක් දෙන්නම් මම. වෙද මාතෝ අපි යනවා. හරි. නම් සරුවටම තිබ්බා වෙදකම. අද නම් සරුවටම වෙදකම තිබ්බා. සරුවටම කියන්නේ අන්තිමේදී 11000. අපිට කඩේ දාන්න පුළුවන්. මේ දැන් වෙලා කීයට විතර ඇති? දැන් නම් 7 මාරට විතර ඇති. ඉස්සුද? දැන් වෙලාව 8යි. 8යිද? ඔව් රෑ 8යි. එච්චර වෙලා අපි වෙදකම් කරාද? ඒක තමයි කියන්නේ අපිට එච්චර නේට්ටු වෙයි. ඒක තමයි. දැන් අපි නවත්තමු මේ වෙදකම. ඒක තමයි. එන යන්න. යන්න. දෙන්නෝ. පෝෂණය වුණා ඊට අදාළව සාක්ෂි ඔබ ඉදිරියේ අද ඉදහා දැක්වුවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මගේ පොඩි ආරාධනයක් තියෙනවා. ඒ වගේ අපි නායකයෝ හදනකොට වසරකට වතාවක් එහෙම නැත්නම් වසර දෙකකට වතාවක් වේදිකයක් දීලා අතාරිනවට වඩා මේ ලැබපු අධ්‍යාපනයේ මේ ලැබපු ශක්තිතාවය මේ පරිචය ඉදිරියට ගෙන යන්න මාස දෙකකට හෝ තුනකට වතාවක් ඒ හා සම්බන්ධ කුමක් හෝ දෙයක් ඔවුන්ට ලබා දෙන්න ඔවුන්ගේ නායකත්ව ගුණාංග දියුණු කරන්න කණ්ඩායම් තුනටම ජයග්‍රහණය ලබා දෙන්න. ඉතින් අපි පුංචි තෑග්ගක් අපි ලෑස්ති කරලා තියෙනවා Golden Kings කණ්ඩායම. Bear Wolves කණ්ඩායම. Blood Brothers කණ්ඩායම. සියලු දෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. පුතේ නායකයෙක් කියන කෙනා ඉපදෙන්නේ නැහැ. අපි නායකයව හදන්න. ඒ නායකයෙක් හදන්න තමයි අපි මේ කටයුතු කරන්නේ. මේ පුහුණුවෙන් පස්සේ හෙට දිනේ සඳුදා දිනේ පාසල් ආවාම අපි බලාපොරොත්තු වෙනවා මේ ට්‍රේනින් එකක් විතරක් මෙම් කරගන්න නැතුව මේකෙන් අපි පුහුණු කරපු ලක්ෂණ ටික ඕගොල්ලන්ගේ සාමාන්‍ය පාසල් ජීවිතයේදී එදිනෙදා පාසල් ජීවිතයේදී අපිට දකින්න ලැබෙන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේකෙන් ඉගෙනගත්තු දේ ජීවිතයට එකතු කරගන්න තවත් එක් වැඩසටහනක් කරගන්න එපා. ඉල්ලීම කරනවා. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වුණ සඳහනටම ස්තුතිවන්ත වෙමින් ඔබලා මගේ දරුවන්ට අනාගතේ පාසලේ නායකයන් වෙන්නටත් ඒ වගේම රටේ නායකයන් වෙන්නම ප්‍රාර්ථනා කරමි. මන් එහෙම ගමු. I'd like to hand over the mic to the middle grade night on Saturday, 2-0 to Lord of Tech. ඉතාමත් සතුටින් අවසන් වෙනවා දකින්න තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් මා විශ්වාස කරනවා
අද හිමිදිරි පාන්දර සිට මේ දරුවන් වෙනුවෙන් අපි සූදානම් කරන ලද මේ එක්දින පුහුණු වැඩමුළුව ඉතාමත්ම සාර්ථකව සිදු වුණු බව තමයි අපිට දැක ගන්නට ලැබුණේ. ඉතින් මේ වෙලාවේදී මම දීර්ඝව කරුණු සඳහන් කරන්නේ නැහැ. මම බලාපොරොත්තු වන්නේ මේ කටයුත්ත සිදු කිරීමේදී අපට විවිධ ආකාරයෙන් සහයෝගය දැක්වූ සිළුම දෙනාට ස්තුතිය පුද කිරීම සඳහා. ඉතින් මම මුලින්ම සඳහන් කරන්න ඕන මෙවැනි කටයුතු සිදු කිරීමේදී අපිට විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන්, එවැගේම නියෝජ්‍ය විදුහල්පති පතිනියන්, එවැගේම සහකාර විදුහල්පති පතිනියන්, එවැගේම ආචාර්ය මණ්ඩලයේ ගුරු බවතුන් මේ සිළු දෙනාගේම ආශිර්වාදය නිරන්තරයෙන් ලැබෙනවා. ඉතින් ඒ ආශිර්වාදයන් එක්ක තමයි මේ වැඩ කටයුතු අපට සාර්ථකව කරගන්න ලැබුණේ. ඒ අනුව අද දවසේ මේ සියලු කටයුතු සාර්ථක කර ගැනීමට විදුහල්පතිතුමන් ඇතුළු ඒ කළමනාකරණ මණ්ඩලය, එවැගේම ආචාර්ය මණ්ඩලය, ශ්‍රේණි ප්‍රධානීන් ඇතුළු සෑම සියලු දෙනාටම මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. වගේම මේ කාර්ය සෑම වර්ෂයකම අපි සමග සංවිධානය කරන්නේ පාසලේ උපදේශනය භාරව කටයුතු කරන උදයන්ගනී මහත්මිය ඇතුළු ඒ ආචාර්ය මණ්ඩලය. ඉතින් ඒ අය තමයි මේ කටයුත්ත සංවිධානය කරන්නට යෙදුනේ. ඒ සංවිධානත්වයෙන් බොහොමත්ම සාර්ථකව මේ කටයුතු ටික ඉටු කරගන්න අපට අවස්ථාව ලැබුණා. ඉතින් එතුමිය ඇතුළු ඒ සියලු දෙනාටවත් මම මේ වෙලාවේදී ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි සෑම වර්ෂයකම වගේ අපට මේ එක් දින වැඩමුළුවේදී සම්පත්දායකයින් ලෙස සම්බන්ධ වන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් පැමිණෙන අපේ නිලධාරී මහත් මහත්මීන්, ඒ අය හිමිදිරි පාන්දර සිට මේ මොහොත දක්වාම මේ කටයුත්තේ නිමග්න වෙමින් දරුවන්ට නවමු අත්දැකීම් රාශියක් ලබා දෙන්නට විශාල උත්සාහයක් ගත්තා. ඒ උත්සාහය කැපවීම අපට හෙට දවසේ සිට මේ දරුවන්ගෙන් දකින්නට ලැබේවි. දයාබර දෙමව්පියන්ට තමන්ගේ නිවසේදී මේ ඔබේ දරුවාගේ වෙනස් වීම, එහෙම නැත්නම් ඒ අත්දැකීම් බහුලව ජීවිතය ගෙන යන ආකාරය දකින්න පුළුවන් වේවි. ඉතින් ඒ සියලු දෙනාට මම මේ වෙලාවේදී බොහොම කෘතඥතාපූර්වකව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මෙවැනි කටයුත්තක් සිදු කරනකොට අපිට තනියම මෙය කරන්න බෑ. විශේෂයෙන් 9 ශ්‍රේණියේ ඉගැන්වීම් කටයුතු කරන ආචාර්ය මණ්ඩලයේ ගුරු බවතුන්, ඒ වගේම අනිකුත් සහෝදර ගුරු මහත් මහත්මීන් මේ සඳහා අපට විශාල දායකත්වයක් ලබා දුන්නා. ඒ සියලු දෙනාටත් මම මේ වෙලාවේදී ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මෙවැනි කටයුත්තක් සිදු කිරීමේදී විද්‍යාලයේ මාධ්‍ය ඒකකය, ඒ වගේම බාල දක්ෂ දරුවන්, ඒ වගේම ශිෂ්‍ය නායක දරුවන් මේ සියලු පාර්ශවයන් එකතු කරගන්නවා. ඒ හැම කෙනෙක්ගේම උපරිම කැපවීමත් එක්ක තමයි අද දවසේ ඉතාම සාර්ථකව මේ කටයුත්ත අපිට නිම කරගන්නට ලැබුණේ. ඒ සියලු දෙනාටමත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි සමස්තයක් විදිහට මේ දෙමව්පියන්ගේ ශක්තිය නැත්නම් මේ කිසි දෙයක් කරන්න බෑ. ඒ නිසා මම මේ වෙලාවේදී බොහොම කෘතවේදීව සිළුම දෙමව්පියන් සිහිපත් කරනවා. මේ වැඩ කටයුත්ත ආරම්භ කර මොහොතේ සිට, ඒ කියන්නේ දැන් සති 2කට 3කට වගේ උඩ සිට ඒ අයගේ කැපවීම, දායකත්වය, ඒ වගේම ශ්‍රමය, ධනය මේ සියල්ලක්ම කැප කරමින් තමන්ගේ දරුවන්ගේ අනාගතය සාර්ථක කිරීමට අපි සමග එකතු වුණා. ඒකතු වීමත් එක්ක තමයි මේ සියලු කටයුතු සාර්ථකව සිදු කරගන්න ලැබුණේ. ඉතින් ඒ සෑම සියලු දෙනාටමත් මම මේ වෙලාවේදී ස්තුතිවන්ත වෙනවා. ඊට වඩා දීර්ඝව කරුණු සඳහන් කරන්නේ මෙවැනි කටයුත්තක් සිදු කිරීමේදී සියලු පාර්ශවයන් වල කැපවීමත් එක්ක තමයි අපි ජයග්‍රහණය ලබා තිබෙන්නේ. ඒ හැම දෙයක එක්කම තවත් දෙයක් මතක් කරන්න ඕන. අද උදෑසන සිට තිබුණු කාලගුණික තත්ත්වයක් එක්ක මම කිසිම විටක විශ්වාස කළේ නැහැ මේ ගිනිමෙල සංදර්ශනයක් ආදී අපට පවත්වන්න පුළුවන් වෙයි කියලා. නමුත් හවස 3:00 4න් පස්සේ අපිට වැහි බිඳුවක්වත් වැටුන්නේ මේ කටයුත්ත ඊටාම සාර්ථකව සිදු කරගන්නට සබාදහමේ ආශිර්වාදය ලැබුණා. ඉතින් අපි මේ ලෝකයට යමක් දායාද කරනවා නම් එයට අපිට අනිවාර්යයෙන්ම ප්‍රතිවිපාක එහෙම නැත්නම් අපිට යමක් ලැබෙනවා. අන්නේ අපි මේ ලෝකයට
දායාද කරන දේ තමයි සබාදහමෙන් අපට ලැබුණේ ආශිර්වාදය. ඉතින් අපි ඒ පිළිබඳවත් සිහිපත් කරනවා. මේ වෙලාවේදී තවදුරටත් අපි මම කතා කරන්නේ නැහැ. මේ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේ ආශිර්වාදය අනුග්‍රහය ලැබුණ ඒ සෑම සියලු දෙනාටම තුනුරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මගේ අනුශාසනාව සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. වේස් කුමර විද්‍යාලීය අපේ දරුවන්ට නායකත්ව පුහුණු කඳවුරේ ආරම්භය ලබා දෙමින් අද දින විද්‍යාලීය පරිපාලනයේ සංකල්පයන් මත ශ්‍රේණි ප්‍රධාන නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් සහ අනුශාසකත්වයෙන් පැවැත්වුණු නායකත්ව කඳවුරේ අවසාන හෝරා කිහිපය ගත කරමින් ඉන්නේ. එතටම දරුවෙක්ට නායකත්වයෙන් ඔප්නන්වමින් දරුවා නායකත්වයෙන් ඉදිරියට ගමන් කිරීමට වේල්ස් කුමරෙක් සාඩම්බර වේල්ස් කුමරෙක් රටට බිහි කරන්නට සමාජයට ඔප්නන්වා බිහි කරන්නට නායකත්ව ගුණාංග තුලින් දරුවා සැබවින්ම වේල්ස් කුමරෙක් බවට පත් කරන්නට වේල්ස් කුමර මාතාව වෙනුවෙන් විද්‍යාලීය පරිපාලනයේ දරූ අභිමානනීය වෙහෙස මහන්සියට ප්‍රතිඵල අපේ දෙමාපියන් විදියට අපි ඇස් ඉදිරිපිට ලබමින් අවසාන හෝරා කිහිපය ගත කරමින් පවතින මේ වෙලාවේ ඇත්තටම දෙමව්පියන් විදියට අපිට හරිම ආඩම්බරයි උදේ ඉඳන් දරුවන් නායකත්වයේ විවිධ ගුණාංග ඔප්නන්වමින් ඒවාට මුහුණ දෙමින් අභියෝග තුලින් ජීවිතයේ නායකයෙක් විදියට දරුවෙක් ඉදිරියට ගමන් කරන්නේ කොහොමද? ඒ සඳහා අභියෝගවලට මුහුණ දෙන්නේ කොහොමද? අනුගාමිකයින් සමග ඉදිරියට ගමන් කරන්නේ කොහොමද? නායකත්වය කණ්ඩායමකට ලබා දෙන්නේ කොහොමද කියන ඒ සියලු ගුණාංගයන් වේල්ස් කුමර පුතෙක් විදියට අනිත් සමාජයේ අනිත් දරුවන් එක්ක කැපී පෙනෙන වෙනසක් දරුවා තුළ ඔප්නන් වීමට ගත් වෙහෙස තුළ වේල්ස් කුමර පුත්නුවන් 33 දෙනෙකු අද දින නායකත්ව පුහුණු කඳවුර තුළ පුහුණු කරමින් වඩාත් සාර්ථක පුහුණු කඳවුරක් පවත්වා අවසන් කරමින් දරු ප්‍රයත්නය විද්‍යාලීය පරිපාලනය ශ්‍රේණි ප්‍රධාන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ දරු ප්‍රයත්නයට සැබවින්ම දෙමාපියන් විදියට අපගේ ප්‍රණාමය පුද කරන්න කැමතියි. මගේ පුතාගේ පාසල තමයි මේ වේල්ස් කුමර මවුම. එයා එක වසරකින්දලා ගිය දරුවෙක්. මේ පාසලේ එක වර්ෂයවල තිබුණ එක වැඩසටහන් කරන්න අපේ මේ දරුවන්ට ඉදිරිපත් කරන්න මේ ඒකේ විශේෂ වුණා ශිෂ්‍යනායක වැඩමුළුවක්. මේ ඒ වගේම දැන් මේ සංවිධානය කරපු මේ අපේ ස්වාමින් වහන්සේගේ අධීක්ෂණය යටතේ ගරු විදුහල්පතිතුමාගේ මගේ පෙන්වීමත් ඔක්කොමත් එක්ක මේ කරපු මේ නායකත්ව මේ වැඩමුළුවක් කරා. අද උදෑසන 6:30 ඉඳලා පිට්පාසලේ මේ ඒ දුන්නු සහයෝගයට මේ AG ඔෆිස් එකෙන් ගොඩක් සහයෝගයක් දීලා තියෙනවා අපේ දරුවන්ගේ වැඩ කටයුතු මේ ඉදිරියට කරගෙන යන්න මඟ පෙන්වන්න තාමත් ඒ පුහුණුවීම් කටයුතු කරනවා. මේ මම ස්තුතිවන්ත වෙනවා පන්ති 8ේම ප්‍රධාන භාණ්ඩාගාරික හැටියට අපේ කරු ස්වාමින් වහන්සේටත් ඒ බග පෙන්වන්න ආපු සියලුම ගුරු පියවරුන්ට මේ විදුහල්පතිතුමාට අපේ තව ඉන්නවා මේ ටීචර්ස්ලා ගොඩක් ගුරුවරු ගොඩක් ඉන්නවා. ඒ ගුරුවරු කීප දෙනෙක් මේ උපරිම සහයෝගය දැක්වුවා. වරින් වර දරුවන්ගේ දේවල් සොයා බලන්න කීප දෙනෙක් පැමිණියා. ඒ හැම කෙනෙක්ටම මම ස්තුතිවන්ත වෙනවා. මේ පන්ති 8ේම දෙමව්පියෝ වෙනුවෙන් මම මේ ස්තුතිවන්ත වෙනවා. මේ දැක්වූ මේ සහයෝගයට දරුවන් උදේ ඉඳන් රැක බලාගෙන ඒගොල්ලන්ගේ තියෙන අඩුපාඩුකම් මගහරවලා ඒගොල්ලෝ කොහොමද තැනකට ගිහිල්ලා නායකත්වය කියන දේ කොහොමද ඒගොල්ලෝ හසුරවගන්නේ, කොහොමද ඒගොල්ලෝ තැනකට ගිහිල්ලා කෑම ටිකක් කන්නේ, ඒ හැමදේම අපි ඇස් දෙකින් දැක්කා. උදේ පටන් ගන්න වෙනනම් මේ ශාරීරික සුවතා ඒවත් කරලා මේ හැමදේම කරලා දීලා හොඳ මේ දවසේ හොඳ උදේ පටන් ගත්ත වෙලේ ඉඳන් මේ හොඳ වැඩසටහනක් දවස පුරාම ඉදිරියටක් තියෙනවා. මේ අපිත් බලන් ඉන්න ඒ ටික කොහොමද වෙන්නේ කියලා. මේ
දරුවන්ගේ දිරිගැන්වීම් දරුවන්ට කියලා දෙන හැම මේ දේකටම බොහොම ස්තුතියි කියලා මම කියනවා අපේ ගුරුවරු සියලු දෙනාට සහභාගී මම නම් වශයෙන් නම් කියන්න යන්නේ මොකද මේ අපේ ස්වාමීන් වහන්සේ ගැන මේව කරයි මේ ගරු ඒ සහභාගී වෙච්ච හැම මේ දරුවන් වෙනින් සහභාගී වෙච්ච හැම ගුරුවරයෙකුටම මේ බොහොම ආදරෙන් මම මේ ස්තුතිවන්ත වෙන අතර මේ කියන්න ඕන අපේ දරුවන්ට හොඳ අනාගතයක් ලබා දීමට තමයි මේ හැමදේම කරලා දීලා තියෙන්නේ මේ ඒකට අපිත් බොහොම කැපවීමෙන් දෙමව්පියෝ පන්ති 8ේම දෙමව්පියෝ ඒකට සහභාගී වුණා මේ උදව් වුණා හැමදේටම ඒගොල්ලෝ පිටිපස්සේ හිටියා මේ ඉතින් ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ බොහොම ස්තුතියි හැම දෙදෙක්ටම වචනයකින් හරි මේ වෙලාවේ ඒගොල්ලන්ට සහාය දීලා මේ අවවාදයක් කරා නම් ඒ හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි කියලා මම භාණ්ඩාගාරික වශයෙන් මම පන්ති 8 වෙනුවෙන්ම දෙමව්පියෝ ඒ සියලු දෙනා වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා බොහොම ස්තුතියි. අද මේ පවත්වන්නා වූ 9 වෙනි ශ්‍රේණියේ නායකත්ව වැඩමුළුව මම පියෙක් වශයෙන් ඉතාමත් අගය කොට සලකනවා. ඒ වගේම මේක සඳහා අනුශාසක දක්වූ අපේ ගරුතර ස්වාමීන් වහන්සේ ඇතුළු විද්වත්තුතුමන්වත් ගුරු මණ්ඩලයත් මේ ළමයින්ට දෙන්නා වූ මේ වැඩමුළුවෙන් ලබා ගන්නා වූ ඉතාමත් වටිනා නායකත්ව කියන එක අත්‍යවශ්‍ය දෙයක්. ඒ පිළිබඳව අපි කෘතවේදීව එතුමන්ට සූතිවන්ත වෙන්න ඕනේ මේ ලබා දෙන්නා වූ වැඩමුළුව ගැන. මම දැක්කා උදේ ඉඳන්ම මේ ක්‍රියාකාරකම් පැවැත්වුණා. මේකෙදී ළමයින් කොහොමද ඉදිරියේදී නායකයෙක් වශයෙන් පුහුණුවක් ලබා ගන්නේ, ඒ වගේම ඉස්සරහට යන්නේ දේවල් මේ යම්කිසි ජයග්‍රහණ ලබා ගන්නේ ළමයින්ගේ තියෙන අඩුපාඩුකම් හදාගෙන ළමයින්ට ලැබෙන පීඩනයන් මගහරවාගෙන කොහොමද අපි මේ ඉදිරියට යන්න ඕනේ නායකයෙක් වශයෙන්. ඇත්තටම අද අපේ රටේ නායකයෙක් ඉස්සරහට ලැබීම ඉස්සරහට එන නායකයන්ට නායකත්වය ලබා ගන්න මේ ළමයින්ට නිසි පුහුණුවක් අවශ්‍ය වෙනවා. අපේ රටේ වැදගත් වෙන්නේ මේ නායකත්ව ලීඩර්ෂිප් එක තමයි අපේ රටට අවශ්‍ය වෙන්නේ හැම අංශයේදීම. ඒ පිළිබඳව අපි ඇත්තටම මම සතුටු වෙනවා පියෙක් වශයෙන් මේ ගන්නා වූ උත්සාහය ඉතාමත් වටිනා දෙයක්. මේ නැවතත් මම ගරුතර ස්වාමීන් වහන්සේ ඇතුළු මේ ආචාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. මේ පියෙක් වශයෙන් මම දැක්කා නොයෙකුත් විවිධ ඒගොල්ලන්ගේ මේ ක්‍රියාකාරකම් වැඩි දියුණු කරගන්න මෙතනින් සෑහෙන රුකුලක් වෙනවා. ඇත්තටම මේ ඉතාමත් හොඳ දෙයක්. මේක දිගින් දිගටම පවත්වාගෙන යන්න ඕනේ මේ විදිහට අවුරුද්දක් පාසා දිගටම තියෙනවා කියලා දන්නවා. ඒ වගේම ඉදිරියටත් මේක තව තවත් වැඩි දියුණු කරමින් මේ ඉතාමත්ම හොඳින් සංවිධානය කරලා තිබුණා ඇත්තටම. ඒ වගේම ඉතාමත් හොඳ දෙයක් තමයි මේ අද ළමයින්ට ලබා දුන්නේ. ඒකට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. සියලු දෙනාට මේ ගත්ත උත්සාහය ඉතාමත්ම හොඳ වැදගත් ඉදිරි පියවරක් විදියට මම දකිනවා. බොහොම ස්තුතියි. 9 වසර කියන්නේ දරුවෙකුගේ ටර්නින් පොයින්ට් එකක්නේ. ඒ වසරේදී මේ වගේ එකක් දෙන එක කොහොමද දකින්නේ? ඇත්තටම මේක නවයෝන් අවධියක්. ඒ කියන්නේ ඒගොල්ලෝගේ දෙපැත්තටම යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ හොයාගන්න ඕනේ කියන්නේ මෙතනින් තමයි ඒගොල්ලන්ගේ හැද්දීම මේ කියන්නේ මේ තරුණ අවධිය ඒගොල්ලෝ ස්කිල්ස් කියන්නේ කුසලතා වර්ධනය කරන්න පුළුවන් අවස්ථාවක්. ඒකෙදි මේ වගේ ලීඩර්ෂිප් එකක් ඇත්තටම හරි දෙයක්. හරි මගකට යවා ගන්න මේක ඉතාමත් වැදගත්. ඒ කියන්නේ සමහර ක්‍රියාකාරකම් කියන්නේ සබකෝලේ නැතුව කාට හරි කතා කරන්න පුළුවන් විදියක්. ඒ වගේම ඇත්තටම අනිත් දේවලුත් මේක මොනවද වෙන්නේ දැන් සමාජයෙන් මොනවද Tamanට ලබා ගන්න අවශ්‍ය වෙන්නේ මොනවද අතාරින්න ඕන වෙන්නේ ඒ වගේ ඉතාමත්ම හොඳ දේවල් තමයි මේ වැඩමුළුවෙන් මේගොල්ලන්ට ලබා දෙන්නේ. ඉතින් ඒක ඉතාමත් වැදගත් මේ ඉස්කෝලයක් හැටියට පාසලයක් හැටියට මේ නවයවුන් වියට පාතබන ළමයින්ට මේ ලබා දීම ඉතාමත්ම හොඳ දෙයක් වශයෙන් තමයි මම පියෙක් වශයෙන් දකින්නේ. 9 ශ්‍රේණියේ මේ නායකත්ව වැඩමුළුව ගැන කතා කරනකොට එක පැත්තකින් දෙමාපියෙක් විදිහටත් තව පැත්තකින් පාසලේ ගුරුවරියක් විදිහටත් මම හරි සතුටින් සම්බන්ධ වෙච්ච වැඩසටහනක්. මේක මගේ පළවෙනි අත්දැකීම. මේක දැනගත්තේ මම ස්වාමින් වහන්සේ හරහා. නමුත් මම අහලා තියෙනවා පහුගිය අවුරුදු වලත් උන්වහන්සේ මේ වැඩසටහන සිද්ධ කළා. එතනදී මගේ දරුවා මේ අවුරුද්ද සම්බන්ධ වෙනවා.
විශේෂයෙන් පිරිමි දරුවෙක් විදිහට කොහොමද නායකත්ව පෞරුෂයක් ගොඩනගා ගන්න. එතනදී එයා කොහොමද අවස්ථාවකට මුහුණ දෙන්නේ, ක්‍රියා කරන්නේ, කතා බහ කරන්නේ, හැසිරෙන්නේ. ඒවා හරි පිළිවෙලට කණ්ඩායමක් එක්ක තමන්ගේ සහායක කණ්ඩායමක් එක්ක වැඩ කරන්නේ කොහොමද? නායකත්වයත් සමගම මේ කියන හර පද්ධතීන් දරුවෙකුට ලැබෙනවා කියලා කියන්නේ හරි වටිනවා. එතකොට මේ අවස්ථාවට මගේ දරුවා සම්බන්ධ වීම ගැන විශේෂයෙන්ම මගේ පාසල මොරටුව වේල්ස් කුමර විදුහල සහ 9 ශ්‍රේණි අංශ ප්‍රදානී අපේ ස්වාමීන් වහන්සේට මගේ හදවතින්ම ස්තුතිපූරක මේ ගෞරවනීය ස්තුතිය මම ප්‍රකාශ කරලා සිටිනවා. 9 අවසර කියන්නේ සාමාන්‍ය දරුවෙකුගේ ටර්නින් පොයින්ට් එකනේ. අධ්‍යාපනයත් වෙනස් වෙන එකනේ. ඒ වගේ වයසකදී මේ වගේ එකක් කෙනෙක් මොන විදියට ඉදිරියේ කටයුතු වලට වැදගත්ද? 9 ඇත්තටම 9 ශ්‍රේණිය කියලා කියන්නේ දරුවෙකුගේ ජීවිතයේ විශේෂිත කඩයිමක්. එතකොට මේ අපේ පවුලක හුරතලයට හැදිච්ච දරුවා අවුරුදු 14 වෙනකොට තරුණයෙක් බවට පත් වෙලා තමාගේ සමවයස් කණ්ඩායම් එක්ක තමන්ට ලැබෙන අත්දැකීම් ඒ දේවල් උපයෝගී කරගෙන අලුතින් පියවරක් තබන මේ අවස්ථාවේදී මේ ලැබිච්ච මොහොත මේ දීපු ගුරුහුරුකම් එතකොට මේ අත්දැකීම ඇත්තටම එයාට ජීවිතේ සදානුස්මරණීය මතකයක් වේවි හැමදාටම. ඒක මේ දෙමාපියෙක් විදිහට මට ඇත්තටම මම සන්තෝෂ වෙනවා මගේ දරුවට මේ වයසේදී නායකත්ව පුහුණුවක් විදිහට මේ කියන මේ පුරුදු මේ අද දවසේ ලැබිච්ච මේ එයාට ලැබිච්ච මේ සියලුම අත්දැකීම් ටික හරි වටිනවා.